සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං වැඩ කරන දවසක වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන එන්න හිතුනේ. මම මේක වොයිස් කරන දවසේ මං චුට්ටක් අසනීපයෙන් ඉන්නේ. ඒ නිසා මං ඔයාලගෙන් පළමුවෙන්ම සමාව ඉල්ලනවා. මම මේ වෙනද වගේම උදේම නැගිටලා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට පහන තියන්න මල් කඩන්න මිදුලට ආවා. බලන්නකෝ මම මෙන්න මේ විදිහට මල් වට්ටියකුත් හදාගෙන සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේට පහන තියලා මං කරන ඒ තේවාවල් ටික සිද්ධ කළා. ඊට පස්සේ මට හිතුණා කොරටුව පැත්තට යන්න ඕනි කියලා. මේ බලන්නකෝ මෙන්න මේවා නම් චූටි කරවිල වර්ගයක්. ඒකේ මල් දෙකක් හැදිලා තිබුණා. ඇත්තටම චූටි කරවිල වර්ගයක්. ගෙඩි හැදුනොත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මගේ කොරටුවෙන් අද කඩාගත්තේ කංකොන් දළු ටිකකුයි මේ කරල් ටිකකුයි. ඇත්තටම මේ කංකොන් දළු වල එක කංකොන් දණ්ඩක්වත් අහක දාන්න තරමට සත්තු කාලා තිබුණේ. හරිම සරුවට තිබුණා. අපි කඩෙන් ගන්නවා නම් ගොඩාක් දේවල් අහක දාන්න ඕනේ. මේ තියෙන්නේ මං වැඩට ගිහලා ඉවර වෙලා මං වැඩ කරන තැන සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේටයි ගණදෙවිඳුන් වහන්සේටයි පහන තියන්න ලෑස්ති කරගත්ත විදිහ. මෙන්න මේ විදිහට මල් බඳුනකුත් සරසලා පඳුන් කොරකුත් පත්තු කරලා මං අද දවසේ වැඩ කටයුතු සාර්ථක වෙන්න මට ආශිර්වාදය දෙන්න කියලා සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගෙනුත් මං අදහන මගේ ගණදෙවිඳුන්ගෙනුත් ඉල්ලලා සිටියා. අද ටිකක් රස්න දවසක් නිසා මට හිතුණා අයිස්ක්‍රීම් එකක් කන්න ඕනි කියලා. ඉතින් මං අයිස්ක්‍රීම් මේක රස බැලුවා. ඔන්න දැන් මං අපේ රෑකෑම එක හදන වෙලාව. මේක නම් ටිකක් විශේෂ රෑකෑමක්. මොකද අද මං අර උදේම කොරටුවෙන් කඩාගත්ත මෑ කරල් වලට අල දාලා තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම අර කොරටුවෙන් හදාගත්ත කංකුම් වලට කොළ මැල්මකුත් හදාගෙන රසම රස රෑකෑමක් තමයි හදන්නේ. ඔන්න මේ තියෙන්නේ පිදුරු හතු. ඒ කියන්නේ අපි පිදුරු හැදෙන හැටි හැමෝම දන්නවනේ. පිදුරු වැස්සට තෙමුණට පස්සේ ඒවෙන් ඇතිවෙනවා හතු වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ පිදුරු හතු. මේක ටෙම්පරාදුවත් දාලා ගත්තාම හරිම රසට තියෙනවා. ඉතින් මේකත් අද අපි හොයාගත්තේ අපේ ගෙවත්තෙන්ම තමයි. මේ තියෙන පිදුරු ටෙම්පරාදුවක් දාලා. ඇත්තටම මේකත් ගොඩාක් රසට තිබුණා. ඉතින් ගොඩක් සතුටුයි ගෙදරම හොයාගත්ත දේවල් වලින් මෙහෙම තියෙනවා කියනකොට. ඔන්න මේ තියෙන අර උදේ කදාගත්ත කංකුන් ටික පොල් දාලා මැලුමක් හදාගත්තා. එතකොට අද අපේ රෑකෑමට තිබුණේ කොරටුවෙන් කඩාගත්ත මෑ කරල් මාළුවයි, කුඹුරෙන් ගත්ත පිදුරු හතු ටිකයි, කොරටුවෙන් කඩාගත්ත කංකුන් මැල්ලුම. ඒ කියන්නේ සම්පූර්ණම රෑකෑම ගෙදර අවටින්ම හොයාගත්තේ. ඉතින් බලන්නකො නේද මේ දේවල් මේ විදිහට ගෙදරින්ම හොයාගන්නකොට මාර සතුටක් දැනෙන්නේ. ඉතින් අද දවසේ මගේ වැඩ ඉවරයි. මම පොරොදු විදිහටම මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වුණා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.